හෙලෝ ගයිස් ඉතින් ඔන්න අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ගෙනල්ලා තියෙන්නේ ලාවා කේක් වීඩියෝ එකක්. ඉතින් අපි හැමෝම කාලා තිනවා චොකලට් ලාවා කේක් එක. ඉතින් මෙතන විශේෂත්වයක් තියෙනවා. අද මම ගෙනල්ලා තියෙනවා වැනිලා ලාවා කේක් එක. ඉතින් first time in Sri Lanka. මම නම් දැකලා නැහැ මේකෙන් කවුරුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. චොකලට් ලාවා කේක් ඕන තරම් දැකලා තියෙනවා. මේ තියෙන්නේ වැනිලා ෆ්ලේවර් ලාවා කේක් එක. වැනිලා ලාවා කේක් එක. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අපි ඉස්සෙල්ලාම සුපුරුදු විදියට අපේ චොකලට් ලාවා කේක් එකෙන් පටන් ගමු. හොඳ පැකින් එකක් තියෙනවා. මේකේ ප්‍රයිස් එක ඇහුවොත් ඔයාලා පුදුම හිතෙයි. හොඳ පැකින් එකක් තියෙනවා මේකේ. ඉතින් අපි කාලාම බලමු කොහොමද කියලා. කමු අපේ අලකිරි බූලා කියනා වගේ අපි කමු. මේ බලන්න guys. ලාවා ගතිය හොඳට තියෙනවා. කේක් එකත් වෙනම තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 170යි. මේ වගේ හොඳ මේ කප් එක ෆිල් වෙන්න දාලා තියෙනවා. රුපියල් 170යි වෙන්නේ මේක. ඉතින් ලොකේෂන් එක තියෙන්නේ දඬුගම. ජාල දඬුගම තමයි ලොකේෂන් එක තියෙන්නේ. නිදානි කේක්ස් කියලා. ඉතින් ජාල දඬුගම නිදානි කේක්ස් එකකින් තමයි මම මේ ගත්තේ. ඉතින් මේ ඔයාලට Google කරලා ගන්න පුළුවන්, Google කරලා බලන්න පුළුවන් ලොකේෂන් එක. දඬුගම තමයි ප්ලේස් එක තියෙන්නේ. මේ තියෙන චොකලට් ලාවා කේක් එක. අපි කාලා බලමු ආය මේ වැනිලා ලාවා කේක් එක. මේ ස්පෙෂල් මේක. පැකින් එක හොඳට තියෙනවා. නේ. ෆිලින් එක. මේක කාලා බලමු අපි. නේ. අපි කමු. එනම් පාට්ටම රසයි guys. සුපිරි. මේක නම් ඔයාලා කාලා බලන්න ඕනේ. මරු ෆ්ලේවර් එකක් එන්නේ. මරු ටේස්ට් එකක් එන්නේ මේකේ. මේක වෙන්නේ රුපියල් 190. මේක රුපියල් 190යි. චොකලට් ලාවා කේක් එක 170යි. කඩේ හොයන් ගිහලා කෑවත් පාඩු නෑ. මේක අනිවාර්යෙන් ඩෙසර්ට් එකට සුපිරි. ජාල පැත්ත එනවා නම් අනිවාර්යෙන් දඬුගමට ඇවිල්ලා නිදානි කේක්ස් එකේ ලාවා කේක් එකක් කන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ සෙට් වෙමු. එතකම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.